අදත් ඔයාලා වෙනදා වගේම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම අරගෙන ආවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඒ තමයි ඉරිදා දවසේ අපි අනුරාධපුරයේ ඇවිදින්න ගියපු වීඩියෝ එක තමයි අද අරගෙන ආවේ. අනුරාධපුර පූජනීය භූමියේ ජේතවනාරාමයේ මේ ස්ථානය ඔයාලා දැකලා තියෙනවද? අනුරාධපුරයේ ඉපදිලත් මේ ස්ථානය දැක්කේ මම අද. ඉතින් නටබුන් ගොඩක් මැද මේ තියෙන්නේ අනුරාධපුර රජ සමයේ තිබුණ මාලිගාවක්. බලන්න මේ ගල්කණු කොච්චරනම් උසද. ඉතින් අපි මේ මාලිගාවට ඇතුළු වුණා. මේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ ජේතවනාරාමයේ පූජා භූමියේ. ඉතින් අපි ජේතවනාරාමයේ වඳින්න ගියපු අවස්ථාවේ තමයි මට මේ තැන හස්බන්ඩ් පෙන්නුවේ. ඉතින් හස්බන්ඩ් වැඩ කරන්නේ ජේතවනාරාමයේ නිසා ගොඩක් ජේතවනාරාමයේ වඳින්න එන සංචාරකයෝ මේ තැන බලන්න එනවලු. ඉතින් එයා මාවත් අද මේ තැනට අරගෙන ආවා. මේ තියෙන්නේ මේ මාලිගාවේ මැද. ඒ මැද බුදු පිළිමයක් තිබුණා කියලා තමයි සටහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ බුදු පිළිමය නම් දැන් නෑ දකින්න ලැබෙන්නේ. ඉතින් අපි ඒ විදියට මේ තැන බලලා අපි ගියා ජේතවනාරාමය වන්දනා කරගන්න. ඉතින් වඳින වීඩියෝස් නම් අපිට ගන්න බැරි වුණා. මොකද බබත් එක්ක වීඩියෝ කරගන්න අපිට ඒ අවස්ථාව බැරි වෙනවා. ඉතින් ওই විදියට අපි ජේතවනාරාමයේ වැඳලා අපිට යන්න තියෙනවා තව රුවන්වැලි මහා සෑයටත් ජයශ්‍රීමා බෝහාමුදුරුවෝ වැඳ ගන්නත් අපි යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ජේතවනාරාම මහා චෛත්‍යයේ තැන්පත් කරලා තියෙන්නේ බුදුරදුන්ගේ බඳපටියත් කේස ධාතුන් වහන්සේ තමයි ජේතවනාරාම චෛත්‍යයේ තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් හස්බන්ඩ් ජොබ් එක කරන්නේ මේ හරියනේ. ඉතින් ඇත්තටම මම හිතන්නේ මේ හරියේ හස්බන්ඩ් ජොබ් එක හම්බුනේ පිනකට කියලා. මොකද බුදුරදුන්ගේ ඒ වගේ පූජනීය ස්ථානයක ජොබ් එක කරන එක හරිම පින් වැඩක්. ඉතින් මං හිතනවා ඒක හම්බුනේ අපේ පිනකට කියලා. ඉතින් ඔන්න අපි ජේතවනාරාමයේ චෛත්‍ය වන්දනා කරගෙන අපි ආවේ ජයශ්‍රීමා බෝහාමුදුරුවෝ වන්දනා කරගන්න. ඉතින් ඔය තියෙන්නේ ජයශ්‍රීමා බෝහාමුදුරුවෝ. ඉතින් ඔය විදියට අපි ජයශ්‍රීමා බෝහාමුදුරුවෝ වන්දනා කරගෙන වැලි මළුවේ චුට්ටක් ඇවිද්දා. ඔන්න බලන්නකෝ අපේ පුංචි පුතු වැලි මළුවේ ඇවිදින විදිය. එයා වැල්ල ආසාවෙන් පාගෙන ගමන් ඔන්න ඉතින් එයා වැල්ලේ ඇවිදිනවා. අපි ওই විදිහට ඇවිදගෙන ගියේ පහන් පත්තු කරන්නයි හඳුන්කුරු තියන්නයි. ඉතින් පහන් පත්තු කරන තැන සෙනඟ වගේම ලොකු රස්නයක් තියෙනවා. ඉතින් ඒ හරියට අපේ බබාව අරගෙන යන්න බෑ. ඉතින් එයා අදිනවා හින්දා පහනක් එගේ වැටුණොත් කියලා. අපි ඒ හරියට අපේ බබාව අරගෙන ගියේ නෑ. අපි දෙන්න මාරුවට ගිහිල්ලා පහන් පත්තු කරලා ආවා. ඉතින් ඔන්න මං හඳුන්කුරු තියනවා. හඳුන්කුරු තියන්න ගිහිල්ලා ඉතින් අර වැටිච්ච හඳුන්කුරු එකකුත් මගේ කකුලේ පෑගුණා. ඉතින් මේ තියෙන්නේ මොකද්ද? මම නම් දන්නවා මේ තියෙන්නේ මොකද්ද කියලා. ඉතින් ඔයාලා දන්නවා නම් කමෙන්ට් එකක් කරගෙන යන්න මේ තිබ්බේ මොකද්ද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඕක තියෙන්නේ රුවන්වැලි සෑයට යන පාරේ. ඉතින් ඔයාලට පුළුවන් නම් ඔයාලා දන්නවා නම් කමෙන්ට් කරගෙන යන්න ඒ තිබ්බේ මොකද්ද කියලා. ඉතින් අද ඉරිදා දවසක් නිසා සෙනඟ ගොඩයි. ඉරිදාට විතරක් නෙමෙයි. අපි යන හැමදාම සෙනඟ ගොඩක් ඉන්නවා. ඉතින් පින් කරගන්න එන ගොඩාක් බැතිමතුන් ඉතින් රුවන්වැලි මහා සෑයට අනිවාර්යෙන් වෙනවා. ඉතින් එතන මිනිස්සු නැති දවසක් නැති තරම් ඒ තරම් කට්ටිය මේ හරියට වන්දනාමාන කරගන්න එනවා. ඉතින් මම කියනවා එන්න බැරි අයට ඉතින් ওই විදියට හරි ඔයාලත් රුවන්වැලි මහා සෑය වන්දනා කරගන්න කියලා. අපි නම් ඉතින් අනිවාර්යයෙන්ම මාසෙකට එකපාරක් රුවන්වැලි සෑය වන්දනා කරගන්න යනවා.
ඔය විදියට අපි රුවන්වැලි සෑය වන්දනා කරගෙන ගෙදර යන්න තමයි තීරණය කරගෙන ඉන්නේ. ඉතින් ඔයාලත් මගේ මේ කියවිල්ල මං චුට්ටක් නතර කරගන්නම්. ඔයාලත් හදවතින්ම රුවන්වැලි සෑය වන්දනා කරගන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.